පුතේ අද තියෙන්නේ 6 වසර 3 වෙනි වාරයට අදාළ පේපර් එකක්. මේක පුතේ තියෙන්නේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීපු පේපර් එකක් 2014 එකක් 3 වෙනි වාරේ පේපර් එකක්. මේක අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරමු. මේක ඔයාලගේ 3 වෙනි වාරේ වාර විභාගයේ පේපර් එක හොඳින් ලියා ගන්න හොඳට ලකුණු ගන්න උදව්වක් වෙයි. අපි මේක සම්පූර්ණයෙන් බලමු. මේ පේපර් එක පුතේ මම මේක සාකච්ඡා කරන්න කලින් ඔයගොල්ලෝ මේ පේපර් එක සම්පූර්ණයෙන් print එකක් අරගෙන මුලින් හදලා ඉවර වෙලා ඊට පස්සේ මම සාකච්ඡා කරන එක වීඩියෝ එක බැලුවා නම් වඩාත් හොඳයි. රයිට්. අපි බලමු. මේකේ තියෙන පුතේ මුලින්ම ප්‍රශ්නේ බලන්න. එල්ලා විනාකලපු විඩේ තරුග. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා තියෙනවා. මුලින්ම දීලා තියෙන පුතේ මෙතන පින්තූරය බලා නාමපද 5ක් ලියන්න කියලා කියනවා. රයිට්. මෙතන තියෙනවා බලන්න මේකේ ඉන්නා පුතේ මේ අක්කා කෙනෙක් ඉන්නවා. මේක අක්කා කියලා හරි නංගි කියලා හරි ඔයාලට ලියන්න පුළුවන්. ගැහැණු ළමයා කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ගිරවෙක් ඉන්නවා, ගහක් තිබෙනවා, මල් තියෙනවා නේද? අතු තියෙනවා නේද? මේ ගස්වල මේ අතු කොළ ලියන්න පුළුවන් අපිට. මේ හැම එකක්ම ලියන්න පුළුවන්. බලමු අපි ඒක පොඩ්ඩක්. රයිට් මම ලියන්නම් පුතේ මුලින්ම. එතන ඉන්නවා බලන්න ගැහැණු ළමයෙක්. අපිට මේ ගැහැණු ළමයා කියලා ලියන්න පුළුවන්. අක්කා කියලා ලියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. රයිට් මම ලිව්වා ගැහැණු ළමයා කියලා. ඊට පස්සේ ගිරවයි තියා නේද? ගිරවට අපි කියන්නේ කිලි කියලා. තාම මොනවද තිබ්බේ? මරම් ගසක් තිබ්බා නේද? ගසක් තිබ්බා. තාම මොනවද තිබ්බේ ඒකේ? රයිට් කොළ තිබ්බා. කොළ වලට අපි කියන්නේ ඉලයි කියලා. කොළ වලට අපි කියන්නේ ඉලයි කියලා. තව අපිට ඕන පුතේ මේ ගස් වල අතු වලට අපි කියන්නේ කිලයි කියලා. මේක ලියන්න පුළුවන්. අවශ්‍ය නම් මේක ලියන්න පුළුවන්. රයිට්. තව මොනවද ඒකේ තිබ්බේ? බලමු අපි තව මොනවද තිබ්බේ කියලා. තව අපිට ඕන නම් ලියන්න පුළුවන්. මල් ලියන්න පුළුවන් මේකේ. බලමු අපි ඒකත් ලියලා. හරි. එතකොට මල් වලට අපි කියන්නේ පූ කියලා. පූකල් කියලා ඕන කියන්න පුළුවන්. රයිට්. මේ විදිහට අපිට ඒ ටික ලියා ගන්න පුළුවන්. බලමු අපි. හරි. මේ ටික ওই විදිහට ලියන්න පුළුවන්. මේ සිරුමි කියන එක පුතේ ගැහැණු ළමයා කියන එක අක්කා කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. රයිට්. මේ විදිහට අපිට ඒ පින්තූර බලලා වචන ලියා ගන්න පුළුවන්. සිරුමි ගැහැණු ළමයා, කිලි කියන්නේ ගිරවා, මරම් කියන්නේ ගස, ඉලේ කියන්නේ කොළය, කිලේ කියන්නේ ගස්වල අතු වලට කියන්නේ, පූ කියන්නේ මල. මේ විදිහට පහක් ඔයගොල්ලෝ ලිව්වනම් ප්‍රමාණවත් වෙනවා. රයිට් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ ඉනයුංගල් කියලා යා කරන්න කියලා තියෙනවා. මේකේ දකුණු පැත්තේ පුතේ උත්සව සමහර උත්සව දීලා තියෙන්නේ වම් පැත්තේ එකට ගැලපෙන පින්තූරය තියෙනවා. ඒකත් එක්ක යා කරන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි එකම බලන්න. ඉනිය දීපාවලි වාල්තුක්කල්. ඉනිය දීපාවලි වාල්තුක්කල් කියන්නේ පුතේ දීපාවලි සුබ පැතුම් කියන එක. දීපාවලි සුබ පැතුම් කියලා අපි කියන්නේ ඉනිය දීපාවලි වාල්තුක්කල් කියන එක. දීපාවලි සුබ පැතුම් කියන එක. වාල්තුක්කල් කියන්නේ සුබ පැතුම් කියන එක. රයිට්. එතකොට දීපාවලි සුබ පැතුම්. දීපාවලි වල පුතේ සාමාන්‍යයෙන් අපි කරන්නේ මොනවද? මේ පහන්නේම පත්තු කරනවා. හරිද? මෙන්න මේක තමයි දීපාවලි උත්සවයට ගැලපෙන පින්තූරය. දෙවෙනි පින්තූරය. රයිට්. ඊට පස්සේ බලමු දෙවෙනි එක. ඉනිය නත්තාර් වාල්තුක්කල්. ඉනිය නත්තාර් වාල්තුක්කල් කියන්නේ නත්තල් සුබ පැතුම් කියන එක. නත්තල් සුබ පැතුම් කියන එක. එහෙනම් ඒකට ගැලපෙන්නේ මොකද්ද පුතේ? නත්තල් සුබ පැතුම් වලට ගැලපෙන්නේ මෙන්න මේ පින්තූරය. බඹාන් හතරවෙනි පින්තූරය. ඊළඟට දෙනවා ඉනිය පිරන්දනාල් වාල්තුක්කල්. ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් කියන්නේ උපන්දින සුබ පැතුම් කියන එක. ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් කියන්නේ උපන්දින සුබ පැතුම් කියන එක. රයිට්. එතකොට ඒකට ගැලපෙන්නේ පුතේ මෙන්න මේක අන්තිම පින්තූරය. රයිට්. ඊළඟට තියෙනවා ඉනිය රමලාන් වාල්තුක්කල්. ඉනිය රමලාන් වාල්තුක්කල් කියන්නේ රාමසාන් සුබ පැතුම් කියන එක. තොර රාමසාන් සුබ පැතුම් එකට ගැලපෙන්නේ මෙන්න මේ පළවෙනි පින්තූරය. වැඩීලකට තින පුතේ ඉනිය පුත්තාන්ඩු වාල්තුක්කල් අලුත් අවුරුදු සුබ පැතුම් කියන එක. අලුත් අවුරුදු සුබ පැතුම් අන්න එකට ගැලපෙනවා තුන්වෙනි පින්තූරේ. මේ ටික ඔක්කොම ඕගොල්ලෝ පිළිවෙලට ලියා ගන්න ඕනේ. එතකොට ලේසියෙන් අපිට පාඩම් කරගන්න පුළුවන්. රයිට් අපි යමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. රයිට් තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ බලන්න පොරුතමාන එළුත්තේ කොණ්ඩු ඉඩවැලියේ නිරප්පුක. රයිට් ස්තැන් පුරවන්න තියෙන. කියන්නේ ගැලපෙන අක්ෂරය යොදාගෙන ස්තැන පුරවන්න තියෙනවා. රයිට් අපි බලමු මෙන්න මේකේ තියෙන ස්තැන් වලට ගැලපෙන මේ වරාන් ඇතුලේ තියෙන අකුරු මොකක්ද කියලා. පළවෙනි එක පුතේ මේ වාලයි පළම් කියනකොට මෙන්න මේ ලයියෙන්. වාලයි පළම්. මෙතෙන් දෙන්න ඕන මෙන්න මේ ලයි. වාලයි පළම් කියන්නේ කෙසෙල් වලට කියන්නේ.
වාලේපලම්. කෙහෙල් ගෙඩි වලට අපි කියන්නේ කෙසෙල් ගෙඩි වලට අපි කියන්නේ වාලේපලම් කියලා. හරිද? එතකොට දෙවෙනි එක වේන්ඩුම් කියන එක. මෙතන පුතේ වේන්ඩුම් කියනකොට මෙතනට එන්න ඕන මෙන්න මේ අක්ෂරය අල් කරලා. ඒක අල් කරලා නෑ. ඒක අල් කරලා ඔයගොල්ලන්ට ලියා ගන්න වෙනවා. මෙන්න මේ විදිහට එන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් ලියලා පෙන්නන්නම්කෝ. ඒක එන්න පුතේ මෙන්න මේම වේන්ඩුම් කියලා. පළවෙනි එකට එන්න ඕන මෙන්න මේ විදිහට. පළම්. පළම්. එතකොට පළම් කියනකොට මෙන්න මේලයි එන්න ඕන. දෙවෙනි එක තිබ්බේ මොකක්ද පුතේ? වේන්ඩුම් කියන එක. මෙන්න මේ. මෙන්න මේ බිංදු 3 අල් නායන්න එන්න ඕනේ. ඒක අල් කරලා තිබ්බේ නෑ පුතේ. අල් කරගන්න හරියට. මෙන්න මේ අක්ෂරය එනවා නම් පුතේ. ඒ කියන්නේ මේකේ මූලික අවස්ථාව ඩ අක්ෂරය. මෙන්න මේ අක්ෂරය එනවා නම් ඊට කලින් එන අල් නායන්න අනිවාර්යයෙන්ම මෙන්න මේක. ඒක හරි ලේසි අපිට හඳුනා ගන්න. ඒ කියන්නේ මෙතන ඩූ තියෙනින්ද ඊට කලින් එනවා නම් අල් නායන්නක් අනිවාර්යයෙන් මේ අල් නායන්න එන්නේ. අල් නායන්න තුනක් තියෙනවානේ. ඒකේ ඔය අල් නායන්න එන්නේ. තුන්වෙනි එක බලමු අපි. තුන්වෙනි එක තියෙන්නේ පුතේ මුඩියුම් කියන එක. එතන මුඩියුම් කියනකොට මෙන්න මේ U එන්න ඕන. බලමු අපි ඒක. මුඩියුම් මෙන්න මේ එන්න ඕන. මෙන්න U මේක එන්න ඕන. මුඩියුම් කියන්නේ හැකි කියන එක. පුළුවන් කියන එක. ඊළඟට තියෙනවා පුතේ තමිල් කියන එක. තමිල් කියන්නේ දෙමළ. තමිල් කියන එක. අපි ඒකත් බලමු. කයන්න මියන්න අල්ලන්න. තමිල්. තමිල් කියනකොට පුතේ මෙන්න මේ මියන්න එන්න ඕන. තමිල් කියන්නේ දෙමළ කියන එක. තමිල් කියන්නේ දෙමළ. ඊළඟට තියෙනවා තෙරියාදු කියන එක. තයන්න රියන්න එන්න ඕන. මේක හරිනම් පුතේ මෙන්න මේකට ස්පිල්ලක් එන්න ඕන. මෙන්න මේකට ස්පිල්ලක් එන්න ඕන. ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක අපි හදාගමු. කොහොමද එන්න ඕන ඒක? තයන්න රියන්න යා යන්න දු යන්න. තෙරියාදු මෙන්න මේක එන්න ඕන. හරිනේ? වැඩ එක කරෙක්ට් කරගන්න සමහරවිට මේ පේපර් වල වැරදි තියෙනවා. අපි ඒක හදාගෙන යමු. ඊළඟට තියෙනවා පුතේ හතරවෙනි ප්‍රශ්නේ. මේකේ අන්තිම එක පුතේ තෙරියාදු කියන්නේ දන්නේ නැහැ කියන එක. මේකේ අන්තිම එක තෙරියාදු කියන්නේ දන්නේ නැහැ කියන එක. හරි. අපි යනවා ඊළඟට. ඊළඟ තියෙනවා පුතේ බලන්න අடைப்பு குறிக்குள் உள்ள සිංහල වාක්‍යத்தை தெரிந்து எழுதுக. දෙමළ වාක්‍ය වලට ගැලපෙන අදහස් වරහන් තුලින් තෝරා ඉදිරියෙන් ලියන්න කියලා තියෙනවා. මේ පළවෙනි එක පුතේ එන්න වේනුම් කියන්නේ. එන්න වේනුම් කියලා කියන්නේ මොනවද ඕනේ කියන එක. ඒක පොඩ්ඩක් ලියා ගන්න. මොනවද ඕනේ කියන එක. එන්න වේනුම් කියන්නේ මොනවද ඕනේ කියන එක. දෙක විලේ අධිගම්. විලේ අධිගම් කියන්නේ පුතේ මිල අධිකයි කියන එක. මිල අධිකයි. විලේ අධිගම් කියන්නේ මිල අධිකයි කියන එක. ඊළඟට තියෙනවා නල්ල මලියු කියන එක. නල්ල මලියු කියන්නේ හරි ලාභයි කියන එක. හරි ලාභයි. නල්ල මලියු කියන්නේ හරි ලාභයි. මලියු කියන්නේ ලාභයි. නල්ල මලියු හරි ලාභයි. පුදිය පළම්. පුදිය පළම් කියලා කියන්නේ අලුත් පළතුරු කියන එක. අලුත් පළතුරු කියන එක. පුදිය පළම් කියන්නේ අලුත් පළතුරු කියන එක. ஒரு කිලෝ තාරුංගල්. ஒரு කිලෝ තාරුංගල් කියන්නේ කිලෝ එකක් දෙන්න කියන එක. කිලෝ එකක් දෙන්න කියන එක. right? එතකොට ඒකත් ලේසි අපිට ඒක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හොඳට ලියා ගන්න ඕන අනිවාර්යයෙන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. පස්වෙනි ප්‍රශ්නෙට. මේකේ තියෙනවා පුතේ කීලේ උල්ල சொற்களை අවධානිත පින්නොරු මට්ටමනේ නිරප්පුක. පහත දී ඇති වචන වගුගත කරන්න කියලා කියනවා. right? මේකේ තියෙනවා පළවෙනිට පුතේ මේ ඉඩංගල් කියන්නේ ස්ථාන. ඕක දීලා තියෙනවා. දෙවෙනි එක තියෙනවා කුඩුම්බ අංගත්තවර්ගල් කියන්නේ පවුලේ සමාජිකයෝ. එකක් දීලා තියෙනවා. පොරුට්කල් කියන්නේ දේවල්. ඕන එකක් එන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. මේ පළවෙනි එක පුතේ කුප්පයි කියන්නේ කුණු වලට කියන්නේ. කුප්පයි කියන්නේ කුණු. කුප්පයි කියන්නේ කුණු. එතකොට ඔයාලට තේරෙනවා කොහොමද දාන්නේ කියලා. ඊළඟට කඩේ කියන්නේ කඩේට කියන්නේ. කඩේ කියන්නේ කඩේ. කඩේ කියන්නේ කඩේ. එතකොට ඒක මොකක්ද කියලා ඔයාලට තේරෙන්න ඕන. එතකොට කඩේ කියන්නේ ස්ථානවලට එන්න ඕන. ස්ථාන පැත්තට එන්න ඕන. එතකොට කුප්පයි කියන එක පුතේ එන්න වෙන්නේ කොහාටද? මෙන්න මේ පොරුට්කල් කියන තැනට තමයි එන්න වෙන්නේ.
ඊළඟට වඩේ. වඩේ කියන්නේ මොකද්ද? වඩේ වලට කියන්නේ. එතකොට ඒකත් එන්න ඕන නැති කොහෙද? පොරුට්කල් පැත්තේ එන්න ඕන. ඊළඟට තියෙනවා පුතේ බස් නිලයම්. බස් නිලයම් කියන්නේ බස් නැවතුම් පොළට කියන්නේ. බස් නිලයම් කියන්නේ බස් නැවතුම් පොළ. එන එක එන්න ඕනේ කාටද? ඒක ඇවිල්ලා ස්ථානවලට එන්න ඕන. මෙතනට එන්න ඕන. ඊළඟට මගන් කියන එක. මගන් කියන්නේ පුතා. එහෙනම් ඒක පවුලේ සමාජිකයෝ. ඊළඟට බස් කියන්නේ පුතේ බස් රථයට කියන්නේ. බස් කියන්නේ බස් රථයට කියන්නේ. ඒක එන්න ඕන නැත්තේ කාටද? පොරුට්කල් දේවල් පැත්තට එන්න ඕන. කාල් කියන්නේ කකුල. කාල් කියන්නේ කකුල. කකුල කියන්නේ ඉතින් පවුලේ සමාජිකෙක් නෙමෙයිනේ කකුලක්නේ. ඒක එන්න නැත්තේ මෙන්න මේ පොරුට්කල් කියන එකට. ඊළඟට මාමි. මාමි කියන්නේ නැන්දා. එතකොට නැන්දා එන්න නැත්තේ කාටද? පවුලේ සමාජිකයාගේ කොටුවට එන්න ඕන. අම්මා කියන්නේ අම්මා. එතකොට අම්මා එන්නත් ඕනේ කොහෙද? මෙන්න මෙතනට. පවුලේ සමාජිකයෝ මෙන්න මේ කොටසට එන්න ඕන. ඊළඟට තියෙනවා පාඨශාලේ. පාඨශාලේ කියන්නේ පාසල. එතකොට පාසල එන්න ඕන කොහෙද පුතේ? මෙන්න මේ ස්ථාන කියන එකට එන්න ඕන. ඊළඟට තියෙනවා බලන්න නීර් කියන්නේ ජලය. එහෙනම් ඒකත් දේවල් කියන පැත්තට එන්න වෙනවා. නීර් කියන්නේ ජලය. දේවල් කියන එකට එන්න වෙනවා. ඊළඟට තාත්තා. තාත්තා කියන්නේ කවුද? සීයාට අපි කියන්නේ. දෙමළෙන් තාත්තා කියනවා පුතේ සීයාට. එතකොට සීයා කාට දෙන්න ඕන? මේ පවුලේ සමාජිකයෝ එකට එන්න ඕන. නූලගම් කියන්නේ පුස්තකාලය. ඒක එන්න නැත්තේ ස්ථානවලට. මාමා කියන්නේ මාමා. ඒ පවුලේ සමාජිකයෙක්. ඒක එන්න නැත්තේ පවුලේ සමාජිකයා. අන්තිම එක වගුප්පරයි කියන්නේ පන්ති කාමරය. වගුප්පරයි කියන්නේ පන්ති කාමරය. ඒක එනවා ස්ථාන කියන කොටුව ඇතුළට ඒ කොටසට එනවා. හරි නේද? ඒක පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. රයිට්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙටත් යමු. මේකේ තියෙනවා පුතේ ඒක වචන වලට ගැලපෙන බහුවචනය ලියන්න කියලා තියෙනවා. රයිට් අපි ඒකත් බලමුකෝ. රයිට් මේකේ පුතේ ඔයාලට ක්‍රම ඔයාලට තියෙන ක්‍රම 3යි. අපි බලමු මේක පුතේ. ඔයාලට තියෙන ක්‍රම 3යි. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ ක්‍රම 3යි. රයිට් ඒක අපි බලමුකෝ. රයිට්. හරි. ඒකේ තියෙනවා පුතේ මුලින්ම ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මේම. පළවෙනි ක්‍රමයේ තියෙනවා පුතේ ඒක වචන බහුවචන කරන එකේ පළවෙනි ක්‍රමය මම පොඩ්ඩක් ඕගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම්කො චුට්ටක්. රයිට් අපි පොඩ්ඩක් ඒක බලමුකෝ. මේ පැත්තේ අපි දාගමු ඔරුමේ කියන්නේ ඒක වචන. මේ පැත්තේ අපි දාගමු පන්මේ කියන්නේ බහුවචන. හරි. ඒක වචන බහුවචන. හරි. පොඩ්ඩක් මෙහෙම දාගමු. රයිට් දාගෙන අපි බලමු. හරිද? රයිට් මුලින්ම පුතේ ඔයගලන්ට තියෙනවා මෙන්න මේම ක්‍රමයක්. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්කෝ. යම්කිසි ඒකවචන නාමපදයක් පුතේ මෙන්න මේ වගේ අල්ම යන්නේ අවසන් වෙනවා. ඒකවචන නාමපදයක් අවසන් වෙනවා නම් මෙන්න මේ අල්ම යන්නේ ඒක බහුවචන වෙද්දි පුතේ ඒ අල්ම යන්නේ ඉවත් කරනවා. ඒ අල්ම යන ඉවත් කරලා අපි අගට එකතු කරනවා මොනවද? මෙන්න මේ අක්ෂර තුන එකතු කරනවා. මෙන්න මේ අක්ෂර තුන එකතු කරනවා. මරංගල් කියන්නේ. ඒ කියන්නේ මරම් කියන එක අල්මායන් ඉවත් කරා අගට බිඳුව ගයන්න අල්ලන්න එකතු කරා. එතකොට එංගල් මරංගල් වුණා. මරම් එකේ අල්මායන් ඉවත් වුණා. මේකේ අගට බිඳුව ගයන්න අල්ලන්න එකතු වෙනවා. එතකොට ඒකේ හදන්න පුළුවන් වාට මොනවද? මෙන්න මේ දෙවෙනි එක හැදිය හැකි. පාඩම් කියන එක හැදිය හැකි. පාඩම් කියන්නේ පාඩම. ආය හදන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ මරම් කියන එක හැදිය හැකි. මරම් කියන්නේ ගස. ඒක හදන්න පුළුවන්. වැඩේ දෙක විතරයි පුළුවන්. අපි බලමු ඊළඟ ක්‍රමය. අපි බලමු ඊළඟ ක්‍රමය. ඊළඟට පුතේ ඔයාලට තියෙනවා දෙවෙනි ක්‍රමය අපි බලමු. ඊළඟට තියෙනවා ඔයාලට යම්කිසි වචනයක් පුතේ පවුලේ කෙනෙක් නම් යම්කිසි වචනයක් ඒක වචනය පවුලේ කෙනෙක් නම් ඒ කියන්නේ අපි දන්න වචනය ඇවිල්ලා පවුලේ කෙනෙක් නම් ඒක බහුවචන වෙද්දි පුතේ මෙන්න මේ විදියට අගට එකතු වෙනවා මෙන්න මේ මාර් කියන එක. මෙන්න මේම මාර් කියන එක අපිට එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ පවුලේ කෙනෙක් නම් පුතේ අපි දන්න වචනය අපි මොකක්ද එකතු කරන්නේ? මාර් කියන එක අපි එකතු කරනවා. ඒ වගේම පුතේ මාර් කියන එක වගේම මෙන්න මේ මාර්ගල් කියන එක එකතු කරන්න පුළුවන්. මේම මාර්ගල් කියන එක එකතු කරන්න පුළුවන්. කැමති විදිහට දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පවුලේ කෙනෙක් නම් ඒ වචනේ ඒමම ලියලා අගට මෙන්න මේ මාර් කියන එක එකතු කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ මාර්ගල් කියන එක එකතු කරනවා. දෙකම හරි. අම්මා මාර් කිව්වත් හරි
අම්මා මාර්ගල් කිව්වත් හරි. දෙකම හරි. හරි නේද? රයිට්. ඊළඟට තියෙනවා පුතේ. එතකොට ඒක හදන්න පුළුවන් මොනවද බලමු අපි. මෙන්න බලන්න මේ අම්මා කියන එක හැදියයි. ඊට පස්සේ හදන්න පුළුවන් මොනවද? මෙන්න මේ අක්කා කියන එක හැදියයි. අක්කා කියන්නේ අක්කට. තා මොනවද හදන්න පුළුවන්? රයිට් එච්චරයි හදන්න පුළුවන්. රයිට් ඊළඟට පුතේ තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වාල්තු කියන එක. මෙන්න මේක පොඩ්ඩක් බලමුකෝ අපි. 7 වෙනි එක. අපි ඒකත් බලමු පොඩ්ඩක්. ඒක පුතේ ලංකාවේ අපි දැන් හදාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ අල්තයන්න තුයන්න අක්ෂර වලින් අවසන් වෙනකොට අගට. ඒ කියන්නේ දැන් අපි මේ හදාගෙන තියෙන එක. මේ වගේ අක්ෂර වලින් අවසන් වෙන වචන පුතේ අගට අපි එකතු කරනවා අල් කයන්න කයන්න අල්ලයි. මේ බලන්න. වාල්තු කියන එක අගට මොකක්ද එකතු කරේ? වාල්තුකල් බවට පත් වුණා. අපේ දැන් ශ්‍රී ලංකාවේ පුතේ ලංකාවේ සිලබස් වල ඔහම තියෙනවා. ඔකට හරිත් දෙනවා. ඒක හරිම නම් පුතේ මේකට අල් කයන්නක් එකතු කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට එන්න ඕන. වාල්තුගල් කියලා තමයි අපි කියන්නේ. ඒ උනාට දැන් අපි මේම හදාගෙන තියෙනවා. අල් කයන්නක් එකතු කරලා හදාගෙන තියෙනවා. හරිද? රයිට්. එතකොට ওই ක්‍රම ටික තමයි ඔයාලට තියෙන්නේ. ඉතිරි ඒවා ඔක්කොම පුතේ ප්‍රධාන ක්‍රමය. ප්‍රධාන ක්‍රමය කියන්නේ ඒක කෙලින්ම ඒ වචනේ අගට අපි ඒ වචනේ ලියලා මෙන්න මේ කල් කියන එක එකතු කරමු. මොකක්ද එකතු කරන්නේ? මෙන්න මේ කල් කියන එක එකතු කරමු. හරිද? රයිට්. එතකොට අනිත් හැම එකටම ඔයාලට පුළුවන් මෙන්න මේ කල් කියන එක එකතු කරන්න. එතකොට වඩේ නම් වඩේගල්, කයි නම් කයිගල්, කදිරේ නම් කදිරේගල්, ඒ විදිහට කුඩේ නම් කුඩේගල්, ඉලෙයි නම් ඉලේගල් ඒ විදිහට එකතු කරන්න පුළුවන්. තව එක අවස්ථාවක් ඔයගලන්ට එන්න පුළුවන්. මෙතන නෑ මම ඒකත් පැහැදිලි කරන්නම්. මේ වගේ පුතේ තනි අකුරු වචනයක් තිබ්බොත්. මේ වගේ පූ කියන එක, තව එන්න පුළුවන් පුතේ ඊ කියන එක. තනි අකුරු වචනයක් ආවොත් එහෙම ඒකත් පුතේ බහුවචන වෙන්නේ ඒකේ අගට එකතු වෙනවා අල් කයන්න කයන්න අල්ලයි. ඊ කියන එකත් අල් කයන්න කයන්න අල්ලන්න එකතු. හරිද? රයිට්. එතකොට තනි අකුරු වචනයක් තිබ්බොත් අගට අපි එකතු කරනවා අල් කයන්න කයන්න අල්ලන්න. දැනට තියෙන ක්‍රම වලට ඒ වගේම මෙන්න මේ අගට අල්ත යන්න තු යන්න තියෙනවා නම් අපි ඒත් අගට එකතු කරනවා අල් කයන්න කයන්න අල්ලන්න. පවුලේ කෙනෙක් නම් අපි එකතු කරනවා මේ මාරරි මාර්ගල් කියන එක හරි. අල්මායනෙන් අවසන් වෙනවා නම් අපි අල්මායන ඉවත් කරලා බිඳුව ගාන අල්ලන්න එකතු කරනවා. අනිත් සියල්ල පුතේ ඔයාලට ප්‍රධාන ක්‍රම තියෙන්නේ. ප්‍රධාන ක්‍රමයක් කියලා කියන්නේ කෙලින් මේ වචනේ අගට මෙන්න මේ වඩේ වගේ කෙලින්ම අපි මොකද කරන්නේ? ඒ වචනේ මම ලියලා අගට කයන්න අල්ලන්න එකතු කරනවා. හරි නේද? රයිට්. ඒක දැනට තේරෙනවා ඇති. රයිට්. තව ඉස්සරහට යනකොට පුතේ තව ලොකු ක්‍රම තියෙනවා. අපි ඒක පස්සේ බලමු. හරිද? හරි. ඊළඟට තියෙන පුතේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට දීලා තියෙනවා වෙලාවක්. ඒ වෙලාව පුතේ මෙන්න මේ ඔරලෝසුවෙන් අඳින්න තියෙනවා. මේක හරි ලේසි ඔයාලට මේ හරියට අංක දැනගෙන හිටියානම් ඒක හදාගන්න පුළුවන්. අංක සම්බන්ධව ගැටලු තියෙනවා නම් මට මගේ තියෙන පුතේ අංක සම්බන්ධ කරගත්තු වීඩියෝත් ඒක බැලුවා නම් ඒක තේරෙනවා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරි මේකේ තියෙනවා පුතේ ඉප්පොළුදු 8 මණි දැන් වෙලාව 8යි. එතකොට 8 ඔයගොල්ලන්ට අඳින්න තියෙනවා. ඉප්පොළුදු 6 මණි දැන් වෙලාව 6යි. මේ ඉප්පොළුදු කියන්නේ දැන් කියන එක. මේ 6 කියන්නේ 6. මේ මණි කියන එක සාමාන්‍ය වෙලාව හඳුන්වද්දී අපි පාවිච්චි කරමු. ඊළඟට ඉප්පොළුදු 5 මණි දැන් වෙලාව 5යි. ඉප්පොළුදු 7 මණි දැන් වෙලාව 7යි. ඉප්පොළුදු 2 මණි දැන් වෙලාව 2යි. ඔන්න ඔය ටික ඔයගලන්ට අඳින්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ඔයාලා පුතේ වෙලාව දැනගෙන හිටියා නම් වෙලාව නෙමේ අංක දැනගෙන හිටියා නම් වෙලාව නිකම්ම උතන හදන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ. බොහෝ වෙලාවට ඔයගලන්ට අර කෙලින්ම පැය දෙන්නේ ඩිරෙක්ට් වෙලාව දෙන්නේ. ඒ කියන්නේ පැය පසුවි විනාඩි කියන එක දෙන්නේ නැහැ. මොකද ඔයගලන්ට ඒක තමයි තියෙන්නේ අපිට ලේසින් ඒක ලියා ගන්න පුළුවන්. හරි. අපි 8 වෙනි ප්‍රශ්නෙටත් යමු බලන්න. මේකේ තියෙනවා පුතේ නිවැරදි අකුරු සහිත වචනය තෝරා ඒ යටින් ඉරක් අඳින්න තියෙන්නේ. රයිට් මේකේ තියෙනවා පුතේ පළවෙනි එක නම් ගැලපෙන්නේ මෙන්න මේක. වණක්කම් කියන එක. බින්දු තුනේ අල්නායන කයන් අල්මායන. වණක්කම් කියන්නේ ආයිබෝවන් කියන එක. දෙවෙනි එකට එන උත්තරේ පුතේ නාන් කියන එක මෙන්න මේක. නාන් කියන්නේ මම කියන එක. තුන්වෙනි එකට එන්නේ මේ අප්පිල් කියන එකට මෙන්න මේක අපි සාමාන්‍යයෙන් ලියනවා. අප්පිල් කියන්නේ ඇපල් වලට. ඊළඟට පුතේ නීර් කියන එක මෙන්න මේක එන්න ඕන. නීර් කියන්නේ ජලය, වතුර.
අන්තිමට පුතේ පන්දු කියන එක මෙන්න මේක. වැරදි උත්තරේ පන්දු කියන්නේ බෝලය කියන එක. හරි. ඊළඟට පුතේ තියෙන ඕගොල්ලන්ට 9 වෙනි ප්‍රශ්න හැටියට මේක පොඩ්ඩක් බලන්න හොඳට. මේක චූටියට මේ ඉඩ දීලා තිබ්බට මේකේ පුතේ මේකේ මේ පළවෙනියට තියෙනවා පුතේ මේ එනක්කු කියලා. එනක්කු කියන්නේ මම කියන්නත් පුළුවන් මට කියන්නත් පුළුවන්. දෙකම ගත්ත හැකි. ඒක ඇයි කියලා අපි පස්සේ අපි ලොකුවට පැහැදිලි කරගන්න වෙනවා. එනක්කු කියන එකේ තේරුම මම කියන්නත් පුළුවන් මට කියන්න පුළුවන්. ඒක ඕන ලියා ගන්න මෙතන. හරි. ඊළඟට තියෙනවා තමිල් පේස කියන්නේ දෙමළ කතා කරන්න. ඊළඟට කූඩු කට්ට කූඩු හදන්න. කූඩු කට්ට කියන්නේ කූඩු හදන්න. ඊළඟට නඩන මාඩ කියන්නේ නටන්න. ඒ කියන්නේ නැටුම නටන්න කියලා. දෙමළෙන් පුතේ නැටුමත් එක්කමයි නටන්න කියන එක කියන්නේ. හැබැයි සිංහලෙන් අපි නටන්න කියලා කියන්නේ. ඒතර මේ දෙකේම තේරුම නටන්න කියලා ලියාගත්තම ඇති. රයිට්. ඊළඟට තියෙනවා මොඩියම් කියන්නේ හැකි පුළුවන් කියන එක. මුඩියාදු කියන්නේ නොහැකි කියන එක, බෑ කියන එක. එතකොට ඔයාලට ලියන්න තියෙන්නේ පුතේ මෙතන මෙන්න මේ වචනයයි මෙතනින් එකකුයි තෝරගෙන මෙතනින් එකකුයි තෝරගෙන ලියන්න තියෙන එක. එතකොට එනක්කු තමිල් පේස දෙමළ කතා කරන්න මුඩියුම් මේ දෙක එකතු කරලා පුතේ අපිට මෙන්න මේ පළවෙනි එකයි මේ මැද තියෙන එකයි තුන්වෙනි එක එකතු කරලා අපිට වචන වාක්‍ය හදා ගන්න තියෙනවා. එතකොට එනක්කු කියන එකේ තේරුම මම මට කියන අදහස් දෙකම තියෙනවා. තමිල් පේස කියන්නේ දෙමළ කතා කරන්න මුඩියුම් කියන්නේ පුළුවන් කියන එක. එතකොට මට දෙමළ කතා කරන්න පුළුවන් කියන එක. එතකොට එක වාක්‍යයක් ඇටියට හැදියයි. ඊට පස්සේ එනක්කු කූඩු කට්ට මුඩියුම් එනක්කු මට කූඩු කට්ට කූඩු හදන්න මුඩියුම් හැකි කියන එක. තව එතකොට වාක්‍ය දෙකක් හැදියයි. එනක්කු නඩන මාඩ මුඩියුම් මට නැටුම් නටන්න නැත්තම් නටන්න පුළුවන්. එනක්කු තමිල් පේස මුඩියාදු මට දෙමළ කතා කරන්න බෑ කියන එක. එතකොට ඒව වාක්‍ය හදන්න පුළුවන් ඔයගොල්ලන්ට 5කට වැඩි. හරි නේද? රයිට්. අපි බලමු ඊළඟට පුතේ 10 වෙනි ප්‍රශ්න ඇටියට පහත තිබෙන මාතෘකාවෙන් එකක් තෝරාගෙන වාක්‍ය පහක් ලියන්න තියෙනවා. රයිට්. මුලින්ම තියෙනවා පුතේ එනදු පාඨශාලේ කියන එක. අපි බලමුකෝ මේ මගේ පාසල ගැන වාක්‍ය අපි පහක් එන. හරි. රයිට්. ඒකේ තියෙනවා බලන්න පළවෙනියටම මගේ පාසල කියන්නේ එනදු පාඨශාලේ. මගේ පාසල එනදු පාඨශාල. ඊට අපි වාක්‍ය පහක් බලමු. එනදු පාඨශාලේ මගේ පාසල එනදු පාඨශාලේ මගේ පාසල ඔයගොල්ලන්ගේ පාසලේ නම ලියා ගන්න තියෙනවා. මම මෙතන නිකන් ලියන්නම්. කේගාලේ කෑගල්ල තමිල් දෙමළ පාඨශාලේ පාසල මගේ පාසල කෑගල්ල දෙමළ පාසල නිකන් මම ලිව්වා. මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ පාසල ලියා ගන්න. හරිද? ඔයාලට පාසල ලියා ගන්න බැරි නම් මට WhatsApp message එකක් දාන්න මම ඒකත් කියලා දෙන්න. 2 අපි බලමු 2. අදු මිගවුම් අලගානදු ඒක ඉතා ලස්සනයි. අදු මිගවුම් අලගානදු ඒක ඉතා ලස්සනයි. අදු මිගවුම් අලගානදු ඒක ඉතා ලස්සනයි. අපි සරල විදිහට ලියමු මුලින් ඈ. අදු මිගවුම් ඒක ඉතා පෙරියදු ඒක ඉතා විශාලයි. ඒක ඉතා විශාලයි. අදු මිගවුම් පෙරියදු. තා මොකක්ද දෙන්න පුළුවන්? අදු මිගවුම් පෙරියදු ඒක ඉතා විශාලයි. එනදු පාඨශාලේ මගේ පාසල සුත්තමානදු පිරිසිදුයි. සුත්තමානදු පිරිසිදුයි. මගේ පාසල පිරිසිදුයි. நான் මම එනදු පාඨශාලෙක්කු අන්බු செய்கின்றேன். මම මගේ පාසලට ආදරේ. මෙන්න මේම වාක්‍ය ලියා ගන්න පුළුවන්. ඔන්න වාක්‍ය පහක් ඇතුළු. මේකත් ප්‍රැක්ටිස් කරගන්න මං ඊළඟ දවසේ ඔයාලට මෙන්න මේ ඉතිරි මාතෘකා තුනෙනුත් ඕගොල්ලන්ට වාක්‍ය හදලා දෙන්න. හරි? මං හිතනවා මේක ඕගොල්ලන්ට වැදගත් වෙයි. ඉක්මනට සාකච්ඡා කරගත්තා අපි. හොඳට බලලා මේක දෙපාරක් තුන් පාරක් බලලා හරියට හදාගන්න. එතකොට අපිට වාර විභාගයේ හොඳට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි?